ක්‍රිප්ටෝකරන්සි එකක් ගද්දී ඒ කොයින් එකේ විස්තර ඒ කියන්නේ කොයින් එකේ කොයින් ප්‍රමාණය කොච්චරද කියලා. ඒ කියන්නේ ඒ ප්‍රොජෙක්ට් එකේ කොයින් කොච්චර තියෙනවද කියලා වගේ විස්තර ටිකක් Binance එකෙනුත් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි නිකන් මේ PSG කියන කොයින් එක බලමු. මේම බැලුවම අපිට chart එක බලා ගන්න පුළුවන්. එතකොට මේ උඩ තියෙනවා info කියලා. info වලට ගියාම මේකේ කොයින් කොච්චර තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. circulating supply මේ තියෙන්නේ මෙතන. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මිලියන 15යි මේ කොයින් එකෙන් තියෙන්නේ. එතකොට total supply එක මිලියන 19. එතකොට මේ කොයින් එක හොඳ නම් මේ කොයින් එකේ මිල ගොඩක් වැඩි වෙන්න පුළුවන්. එතකොට මේකේ introduction එකකුත් පොඩියට තියෙනවා. the Paris Saint-Germain fan token මේ ෆුට්බෝල් ටීම් එකක කොයින් එකක්. එතකොට මේ වගේ කොයින් එකක මිල වැඩි වෙන්න නම් ඒ ෆුට්බෝල් ටීම් එක හොඳට perform කරන්න ඕන. ඒගොල්ලෝ World Cup එකක් දින්නොත් semi final වගේ ආවොත් මේක වගේ කොයින් එකක් මිල වැඩි වෙන්න පුළුවන් ගොඩක් දුරට. එහෙම තමයි මේකේ මිල වැඩි වෙන්නේ. එතකොට මේ ෆුට්බෝල් ටීම් එකේ ජනප්‍රියත්වය වැඩි වෙන්න තමයි ඒ කොයින් එකේ මිල තීරණය වෙන්නේ. එතකොට මේ PSG කියන කොයින් එක මේක ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මේක 2.89ට ගිහින් තියෙනවා. දැන් ඩොලර් 2යි 7.1යි. එතකොට මේක all time ගිහින් තියෙනවා 4ට ගිහින් තියෙනවා. අපි තාම බලමු ඩොලර් 5ට ගිහින් තියෙනවා 6ට ගිහින් තියෙනවා 7ට ගිහින් තියෙනවා 9ට ගිහින් තියෙනවා. එහෙම ඩොලර් 61ටම මේ කොයින් එක ගිහින් තියෙනවා. එතකොට මේ කොයින් එකේ අර ටීම් එකේ performance අනුව තමයි මේකේ මිල වැඩි වෙන්නේ. කියන්නේ ෆුට්බෝල් ටීම් එක හොඳට දිනාගෙන එනකොට කොයින් එකේ මිලත් වැඩි වෙනවා. එහෙම එකක් තියෙන්නේ. මේකත් ඉතින් අපිට ගන්න හොඳ කොයින් එකක්. අපි දන්නේ නැහැ ෆුට්බෝල් ටීම් එක ගැන කිසිම දෙයක්. හැබැයි මොකක් හරි හොඳ ටීම් එකක් වෙන්න ඇති දිනාවි කියලා හිතන්නත් පුළුවන් ඉස්සරහට මැචස් එහෙම තියෙනවනම්. මේ එතනිනුත් අපිට ඒ තොරතුරු බලා ගන්න පුළුවන් කොයින් එක ගැන. එතකොට මේ WCT කියන එක උඩ ටච් කරාම අපිට මෙතන info වලින් බලා ගන්න පුළුවන් WCT එකේ කොයින් කොච්චරක් තියෙද කියලා. එතකොට මේකේ මිලියන 186ක් තමයි මාකට් එකට දාලා තියෙන්නේ. හැබැයි මේ බිලියන එකක් තියෙනවා මේකේ කොයින්. එතකොට මේ කොයින් එකේ ඉස්සරහට තව කොයින් මාකට් එකට එන්න තියෙනවා. එතකොට කොයින් මාකට් එකට එන්න මිල අඩු වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවනේ කොයින් ප්‍රමාණය වැඩි වෙන මිල අඩු වෙනවා. එතකොට මේ වගේ කොයින් එකක් ගන්නවා නම් long term අරගන්න එපා. ඒ කියන්නේ අවුරුදු ගණන් තියාගෙන ඉන්න හිතාගෙන ගන්න එපා. මාසයක් දෙකක් තියාගෙන ඉන්න වගේ ගත්තට අවුලක් නැහැ. මොකද කොයි වෙලාවෙ මේකේ ඉතුරු කොයින් ටික මාකට් එකට දාවිත් දන්නේ නැහනේ. ඔන්න එහෙම අවදානමක් තියෙනවා. ඒකත් බලන්න. එතකොට Binance එකෙන් අපිට ලොකුවට තොරතුරු බලා ගන්න බෑ. ඒ නිසා අපිට තව ඇප් එකක් පාවිච්චි කරන්න වෙනවා මේ වැඩේට. ඒ ඇප් එකේ නම තමයි Coin Market Cap. මේ තියෙන්නේ. මේ Coin Market Cap එකෙන් අපිට පුළුවන් Binance එකෙන් බලනවට වඩා ගොඩක් ලොකු තොරතුරු ටිකක් බලා ගන්න. දැන් මෙතන search තියෙනවා. මේ තියෙන්නේ search button එක. මේ search එක උඩ ක්ලික් කරලා අපි ගහමු WCT කියලා. WCT කියලා ගාවොත් මේ උඩ එන්නේ අපේ කොයින් එක. අපි ගන්න කියන්නේ අපි තොරතුරු බලන්න බලාපොරොත්තු වෙන කොයින් එක. මේක උඩ ටච් කරාට පස්සේ අපිට WCT එකේ chart එක බලා ගන්න පුළුවන්. මේ chart එක අපිට අඩු කර ගන්න පුළුවන්. මම 1 month දාලා තියෙන්නේ 1 day වලට වගේ. එතකොට මේක බලා ගන්න පුළුවන්. ඔන්න දැන් මිල අඩු වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම මිල අඩු වුණාම තමයි අපි කොයින් එකක් ගන්න. කවදාවත් මෙන්න මේ වගේ උඩකින් ගන්නෙ නෑ. මිල අඩු වුණාට පස්සේ තමයි ගන්නෙ. මිල අඩු වෙනකන් ඉඳලා ගන්න. මේ වගේ තැනකින් ගන්න. මෙන්න මේ වගේ තැනකින් තමයි අනිවාර්යෙන්ම අපි ගන්න ඕනේ. එතකොට මිල වැඩි වෙවි ගියත් අපි මිල පොඩ්ඩක් හරි අඩු වෙනකන් ඉන්නවා. දැන් මේ මුල වැඩි වෙලා තියෙනවනේ. ඒ වගේ තැනකින් අපි ගන්න. මිල අඩු වුණාම තමයි ගන්නෙ. හැම තිස්සෙම මිල අඩු වුණාම තමයි කොයින් එකක් ගන්නෙ. එතකොට මේ සමහර විට කොයින් මාකට් කැප් ඇප් එක ඉන්ස්ටෝල් කරාම මුලින්ම තියෙන්නේ මෙන්න මේ වගේ ලයින් chart එකක් වෙන්න. ඉතින් මේක එච්චර තොරතුරු බලා ගන්න චුට්ටක් අමාරුයි. මේක අමාරුයි වගේ නම් මෙන්න මෙතන උඩ ටච් කරලා මේ වගේ candlestick chart එක දාගන්න පුළුවන්. එතකොට මේ coin එකේ විස්තර අපිට මෙහෙම යටට ගියාම බලා ගන්න පුළුවන්. මේකෙත් තියෙනවා මේ වෙලාවේ මාකට් එකේ තියෙන coin මිලියන 186. ඒක circulating supply කියන එක තැනින් පෙන්නනවා. එතකොට total supply එක 1 billion තියෙනවා. එතකොට මේකේ token unlock ඒ කියන්නේ ඉස්සරහට token තව මාකට් එකට දානවද කියලා මේ token unlock කියන තැනින් බලා ගන්න පුළුවන්.
එතකොට අන්ලොක් ප්‍රෝග්‍රස් ඒ කියන්නේ ඉස්සරහට තව අන්ලොක් වෙන්න තියෙන කොයින් මිලියන 813 මේ 813ත් ආවා මේ කොයින් එකේ මිල 10 ගුණයකින් විතර අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේක අරගන්න එක ලොකු කාලයක් තියාගෙන ඉන්න බලාගෙන අරගන්න එක ලොකු අවදානමක් තියෙනවා. එතකොට මේක කවදා අන්ලොක් වෙනවද කියලා නම් ආත්මේ තියෙන්නේ. 2025 නොවැම්බර් 26 කොයින් මිලියන 101ක් මාකට් එකට මේගොල්ලෝ දානවා. එතකොට මේ තියෙන මිල සාමාන්‍යයෙන් තවත් අඩු වෙනවා. ඒ කියන්නේ 725ට වගේ වෙන්න පුළුවන්. දැන් 750යිනේ. එහෙම අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මේක අවුරුද්දක් විතර තියාගෙන ඉන්න බලාගෙන ගන්නවා නම් අවදානම්. අන්න ඒ විදිහට අපිට කොයින් එකේ විස්තර බලා ගන්න පුළුවන්. දැන් අපි WCT එකේ ටිකයිනේ බැලුවේ. තව ටිකක් බලමු. මෙතන මේ තියෙන්නේ මේ උඩ මේක මේ පැත්තට යවන්න මෙහෙම. ඊට පස්සේ අපිට මෙතන about කියලා තියෙනවා. මේ තියෙන්නේ about. මෙන්න මෙතන about. මේකට ගියාම මේ coin එක මොනවටද පාවිච්චි කරන්න කියලා අපිට බලා ගන්න පුළුවන්. කියන්නේ මේකේ ප්‍රයෝජනවත් වෙන දේවල්. ඒ කියන්නේ දැන් මේ තියෙන what is wallet connect අපි read more දුන්නම අපිට බලා ගන්න පුළුවන් wallet connect network is on chain UX ecosystem powering 100 million connection for over 23 million users across 600 wallets 40k apps project මේක ගොඩක් හොඳ project එකක්. ඒ කියන්නේ මේකේ ප්‍රයෝජනවත් වෙන ප්‍රමාණය වැඩි. අනිත් token වගේ මේ පොඩි දේවල් වලට ගන්න එක නෙවෙයි ගොඩක් ප්‍රයෝජනවත් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඒක නිසා මේ coin එකේ වටිනාකම වැඩි වෙන්න පුළුවන්. හැබැයි තියෙන අවදානම තමයි මේ coin එක ඉස්සරහට තව බිලියනයකට මිලියන 800ක් මාකට් එකට එන්න තියෙනවා. අන්න ඒක තමයි මේ coin එකේ තියෙන අවදානම. එතකොට මේක long term මේ කියන්නේ දිගු කාලයක් තියාගෙන ඉන්න බලාගෙන ගන්නව නම් හොඳ නැහැ. එතකොට අපිට මේ අනිත් coin ගැන බලන්න පුළුවන්. එතකොට අපිට මොනවද මේ පැත්තට ගියාම බලා ගන්න පුළුවන්. token unlock ගැන බලන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මේ ළඟදී වෙන්දින් ජූනි 15 වෙනිදා POR කියන token එක unlock වෙනවා. අපිට ඒ කියන්නේ අද අපි බලමු මේ POR එක unlock වෙලානේ තියෙන්නේ. coin ගොඩක් market එකට දාලා තියෙනවා. එතකොට අපි බලමු මේකේ price එක අඩු වෙලාද කියලා. එහෙම අඩුවීමක් පෙන්වන්නේ නැහැ තාම. කියන්නේ තාම මේකේ market එකට coin add කරලා නැතුව ඇති. එම ඇඩ් කළා නම් මේක මිල අඩු වෙනවා තව. ඒකට මේ වෙලාවෙත් මේකේ මිල තියෙනවා 0.49ක් වගේ. සාමාන්‍යයෙන් අන්ලොක් වෙන්න දවස් 2-3කට කලින් ඉඳලා මාකට් එක ඩවුන් වෙනවා. මේ ඩවුන් වෙලා තියෙන්නේ ඒක වෙන්නේ නැති. එතකොට අපිට තව මොනවද මේකෙන් බලා ගන්න පුළුවන්? කැටගරිස් තියෙනවා. කැටගරිස් වලින් අපිට බලන්න පුළුවන් Binance Alpha. ඒ කියන්නේ Binance එකේ අලුත් coin list එන්නේ. ඒක තියෙනවා. එතකොට Solana ecosystem. ඒ කියන්නේ මේ layer 2. කියන්නේ Solana ecosystem එකේ තියෙන coin. එතකොට මේ වගේ coin ගත්තොත් නිකන් අර Android app වගේ. Android කියන්නේ අපි කියමු Android කියන්නේ Solana කියලා. එතකොට Android වල run වෙන app වලට කියන app වගේ තමයි මේ Solana ecosystem එකේ යන coin. එතකොට මේ link කියලා තියෙනවා. ඒ වගේ coin ගොඩක් තියෙනවා. එතකොට මේ app Android app එකක් එහෙම ගත්තොත් අපිට ඒ app එකේ වටිනාකම තීරණය වෙන්නේ ඒ app එකට වඩා හොඳ app එකක් එනකන් විතරයි. ඒ වගේ මේ Solana ecosystem එකේ තියෙන app coin වල වටිනාකම තීරණය වෙන්නේ ඒ coin එකට වඩා හොඳ coin එකක් එනකන් විතරයි. දැන් අපි ගත්තොත් මේ Daraz app එක ගත්තොත් Daraz app එකට වඩා දැන් Temu කියන app එක ජනප්‍රියයි. ඇයි මේ Daraz app එකේ තිබිච්ච ජනප්‍රියත්වය අඩු වුණා? මොකද ඊට වඩා හොඳ එකක් ආපු නිසා. ඒ වගේ තමයි. එතකොට මේ Solana ecosystem එකේ run වෙන coin ඒවා. එතකොට ඒව ගද්දි අපි බලන්න ඕන මේ මීට අවුරුදු ගානකට කලින් මිල වැඩි වෙලා තියෙන්න පුළුවන් $400ට 500ට. හැබැයි මේ වෙලාවේ මිල අඩු වෙලා. මොකද මීට ඒ coin ඒ Solana ecosystem එකේ තියෙන coin එකට වඩා හොඳ coin එකක් market එකට ඇවිල්ලා තියෙන හින්දා. ඉතින් අන්න ඒ වගේ Solana ecosystem එකේ run වෙන මේවට කියනවා අපි layer 2 කියලා. Link, Uni, AU ඒ වගේ ඒවා layer 2. එතකොට මේවා මේ Trump එක පවා layer 2 coin එක. එතකොට මේවා මේ එහෙම ලොකුවට
කාලයක් තියාගෙන ඉන්න බලාගෙන ගන්න හොඳ කොයින් නෙවෙයි. මොකද අනාගතේ මේවා මිල අඩු වෙන්න පුළුවන් මීට වඩා හොඳ කොයින් එකක් ආපු ගමන්. එතකොට දැන් තව දෙයක් තමයි මේකේ තව තියෙනවා අපිට EU කියලා ටෝකන් එක. දැන් මේ EU කියන එක උනත් ඉස්සරහට මිල අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ exchanges coin උත් තියෙනවා මෙතන GT. එතකොට මේ JUP ඒවා මේ exchanges වල coin. මේවා සාමාන්‍ය exchange එකේ ජනප්‍රියත්වය අනුව තමයි. හැබැයි exchange එකට වඩා හොඳ exchange එකක් ආවොත් නැත්නම් exchange එක බංකොලොත් වුණොත් ඒ coin එකට බඩු හම්බ වෙනවා. ඒවත් ඩවුන් වෙනවා. ඒ වගේ තමයි මේ ට්‍රම්ප් කියන coin එක. ට්‍රම්ප් ජනප්‍රියත්වයක් ඇතුව ඉන්න තාක්කල් ට්‍රම්ප් එක අප් වෙයි. හැබැයි ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩු වෙද්දි ට්‍රම්ප් එක ඩවුන් වෙනවා. එහෙම තමයි මේවයි අනාගතේ තීරණය වෙන්නේ. එතකොට මේ විදිහට අපිට coin ගැන විස්තර බලා ගන්න පුළුවන්. එතකොට AI coin තියෙනවා මේ දවස්වල මිල වැඩි වෙන්නේ AI token වල වැඩි වෙලා තියෙනවා මේ Dpin ඒවා මිල අඩු වෙලා තියෙනවා. එතකොට එහෙම බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට coin ගැන විස්තර ටික බලා ගන්න පුළුවන්. එතකොට මේ top 10 coin ටික මේ තියෙන්නේ Bitcoin, Ethereum, USDT, SRP. SRP තමයි හතරවෙනියට ජනප්‍රියම coin එක. ඒ කියන්නේ වැඩිම මිලක් තියෙන coin එක. ඒ කියන්නේ project එක වැඩිම මිලක් තියෙන. එතකොට BNB, Solana, USDC, Doji ඒවා තමයි හොඳම coin ටික top 10. TRX අපි අරගෙන නැහැ TRX. එතකොට ADA, SUI මේවා හොඳම coin. මේ මුල් 10 15 අතර තියෙන හොඳම coin ටික. මේ AVAX කියන coin එක පවා හොඳ coin එකක්. ගොඩාක් use cases තියෙන ප්‍රයෝජනවත් coin එකක්. XLM අපි XLM ගත්තා. මේවා හොඳ coin. TON, CHIP, HBAR, LTC මේවා හොඳ coin. මේ මුල් 54ටවත් තියෙන coin ටික හොඳයි. PI, Uniswap, AU, TAO, Aptos, NEAR මේවා හොඳයි. ICP මේ මුල් 50 ඇතුළේ තියෙන coin ටික ගොඩක් හොඳයි ගන්න. ඊට අමතරව මේ යටම තියෙන coin පවා වෙලාවකට අප් වෙනවා 100 ගාස් ගුණයකින්. ඉතින් මේ විදිහට අපිට coin ගැන විස්තර බලා ගන්න පුළුවන් මේ app එකෙන්.